මේ තියෙන්නේ US Navy එකට අයත් fast attack submarine එකක්. මෙයාට පුළුවන් ටර්පිඩෝ වලින් වගේම මිසයිල් වලිනුත් සතුරාට පහර දෙන්න. අපේ සබ්මරීන් කියපු ගමන් ඔළුවට එන්නේ ටර්පිඩෝස් නේද? හැබැයි ටර්පිඩෝ වලට වඩා ඉතා විශාල හානියක් මිසයිල් වලට කරන්න පුළුවන්. ඒ වගේ මිසයිල් වලින් ප්‍රධාන තැනක් ගන්න මිසයිලයක් තමයි මේ UGM-84 Harpoon කියලා කියන්නේ. ඉතින් අපි මුලින්ම මේ මිසයිල් වර්ගය ගැන පොඩ්ඩක් දැනගනිමු. ඊට පස්සේ වීඩියෝගේ අන්තිමටම බලමු මේ මිසයිල් කොහොමද විශාල නැව් දෙකට කැඩෙන්න ප්‍රහාර එල්ල කරන්න කියලා. ඔයාලා මේ දකින්නේ Harpoon මිසයිල් එකක් සබ්මරීන් එකකින් නිකුත් වෙලා ජලය මතු පිටට එන අවස්ථාව. ඉතින් මේ වර්ගයේ මිසයිල් බොහෝ විට භාවිතා වෙන්නේ ඇන්ටි ෂිප් මිසයිල් විදියට. ජලය මතු පිටට මිසයිලේ පැමිණීමෙන් පසු ඒ මුහුදේ ජල පෘෂ්ඨයට සමාන්තරව හා ඉතා ආසන්නව ගමන් කරනවා. අපි මේ වගේ ගමන් පථයක් හඳුන්වන්නේ sea skimming trajectory එකක් කියලා. ඉතින් මෙහෙම sea skimming trajectory එකක මිසයිලයක් ගමන් ගැනීමෙන් වාසි කිහිපයක්ම අත් වෙනවා. ප්‍රධානතම වාසිය තමයි මෙම මිසයිල ඉහළ අහසට ගමන් නොකරන නිසා මිසයිලය හඳුනා ගැනීමට සතුරාට ඇත්තේ ඉතා අඩු කාලයක්. ඉතින් සතුරාට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට මේ නිසා ඇත්තේ ඉතාම අඩු හැකියාවක්. තවත් දෙයක් තමයි රේඩාර් සහ තාප සංවේදක මගින් මෙවැනි මිසයිල් හඳුනා ගැනීමට ඇත්තේද අඩු හැකියාවක්. මුහුදු පෘෂ්ඨයට ඉතා ආසන්නව ගමන් කරන නිසා මිසයිලයෙන් නිකුත් වන තාපය, ඒ කියන්නේ මිසයිලේ ඉන්ෆ්‍රාරෙඩ් සිග්නේචර් එක සැලකිය යුතු ලෙස අඩු වෙනවා. එම නිසා තාප සංවේදී හඳුනා ගැනීමේ උපකරණ වලින් මිදී ගමන් කිරීමට මේ Harpoon මිසයිල් එකට හැකියාව ලැබෙනවා. පේනවනේ මොන වගේ විනාශයක් එක Harpoon මිසයිල් එකකින් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ හින්දාම මේ මිසයිල් එකක් සාමාන්‍ය රුපියල් මිලියන 420ක් වගේ මිල වෙනවා.